ආදරණීය සොඳුරු ආත්මයනි, පහුගිය කාලය පුරාවටම ඔබට නිරන්තරයෙන්ම එකම සංකේත වගයක් පෙනුණා නේද? ඔබ වෙලාව බලද්දී 11:11 කියලා පෙනුණා. නැත්නම් 22:22. වාහනයක නම්බර් ප්ලේට් එකක බිල් පතක 111 හරි 555 හරි පෙනුණා. ඔබ ඒක අහම්බයක් කියලා හිතුවාද? නැහැ සොඳුරු ආත්මයනි, එය අහම්බයක් නෙවෙයි. එය ඔබේ ආරක්ෂක දේවදූතයන්, ගාඩියන් ඒන්ජල්ස් ඔබට රහසින් කතා කරන ආකාරයයි. විශ්වය ඔබට පවසන පණිවිඩයයි. අද මේ වීඩියෝව ඔබ වෙත පැමිණියේ ඒ රහස් පණිවිඩයේ ඇත්තම අර්ථය ඔබට කියා දෙන්නටයි. ඔබේ ජීවිතයේ ඊළඟට සිදුවන ලොකුම පෙරළිය කුමක්ද කියා දැනගන්නටයි. දැන් සෙමින් ඔබේ දැස් පියාගන්න. ගැඹුරු හුස්මක් ගන්න. ඒ හුස්ම ඔබේ සිරුර පුරා පිරෙන්න ඉඩ හරින්න. දැන් ඊටම මෘදුව ඒ හුස්ම පිට කරන්න. ඔබ පිට කරන හැම හුස්මක්ම ඔබේ හිතේ තියෙන පීඩනය ඈත් කරනවා සිතින් මවා ගන්න. දැන් ඔබේ මනසින් දකින්න ඔබ ඉදිරියේ දිලිසෙන රන්වන් ආලෝකයෙන් පිරුණු ඒන්ජල් නම්බර්ස් 3ක් පාවෙමින් තියෙනවා. ඔබේ හිතට වැඩිපුරම සමීප වෙන ඔබේ දැස එතබැඳ තබා ගන්නා සංකේතය තෝරා ගන්න. ඔබ තෝරාගත් අංකය සහ ඒ සංකේතයේ නම පහලින් කමෙන්ට් කරන්න. ඔබේ දේවදූත පණිවිඩය ශ්‍රවණය කරන්න අපි දැන් සූදානම් වෙමු. ඔබ තෝරාගත්තේ ඒ මහා බලගතු 111 හරි 11:11 හරි නම්. සොඳුරු ආත්මයනි, ඔබේ හදවතේ තියෙන ලොකුම ප්‍රාර්ථනාව වන්නේ අලුත් දෙයක් පටන් ගැනීම ගැන නේද? පහුගිය කාලේ ඔයා මොනතරම් නම් පීඩනයක් වින්දාද? ඔයාට දැනුණා ඔයාගේ හැම වැඩක්ම එකතැන හිර වෙලා කියලා. අලුත් දෙයක් පටන් ගන්න හැදුවත් හරියටම අන්තිම මොහොතේ බාධාවක් ඇවිත් ඒ දොර වැහිලා ගියා. මම හැමදාම මෙහෙම දුක් විඳින්න ඕනිද කියලා හිතලා ඔයා තනිවම කඳුළු සැලුවා. මට බැහැ, මට වාසනාව නැහැ කියන ඒ අඳුරු සිතුවිලි ඔයාගේ මනස අඳුරු කළා. හැබැයි මේ 11:11 හරහා ඔබේ දේවදූතයන් අද ඔබට පවසන මුල්ම දේ තමයි ඔබ සම්පූර්ණයෙන්ම සුවපත් වී ඇත කියන එක. ඔබ තෝරාගත් මේ සංකේතය අලුත් දොරටුවක් විවෘත කිරීමක්. එය පවසන්නේ ඔබේ ජීවිතයේ ඊළඟට සිදුවන ලොකුම පෙරළිය වන්නේ මහා මූල්‍ය නිදහස සහ නිවසේ සෞභාග්‍යය ලැබීමයි. ඔයාගේ ආර්ථිකයට හරස් වෙලා තිබුණු හැම බාධාවක්ම, හැම අඳුරු බලවේගයක්ම දැන් සුණු විසුණු වෙලා යනවා. ඔබ කොහෙත්ම බලාපොරොත්තු නොවුණු අලුත් රැකියා අවස්ථා, මහා ව්‍යාපාරික ලාභ ඔබ වෙතට ගලාගෙන එන්න පටන් ගනීවි. ඔයාගේ නිවසේ මෙතෙක් කල් තිබුණු හිස් බව නැති වෙලා මහා සෞභාග්‍යයක් පිරෙන්න යනවා. විශ්වය ඔබට පවසන තවත් රහසක් තියෙනවා. ඔබේ හිතට ආපු අලුත් අදහස අදම ක්‍රියාත්මක කරන්න. ඔබ කෘතවේදී වන තරමට්ටයි ඔබට විශ්වයෙන් තවත් ආශිර්වාදයන් ගලාගෙන එන්නේ. දැන් ඒ මහා මූල්‍ය නිදහස හදවතින්ම පිළිගනිමින් මේ වචන මෙනෙහි කරන්න. මම සෞභාග්‍යයට සුදුස්සෙක්මි. අසීමිත ධනය මා වෙත ගලා ඒ. මම සෞභාග්‍යයට සුදුස්සෙක්මි. අසීමිත ධනය මා වෙත ගලා ඒ. ඔබ තෝරාගත්තේ ඒ අලංකාර බලගතු 222 හරි 22:22 හරි නම්. සොඳුරු ආත්මයනි,
ඔබේ හදවතේ තියෙන ලොකුම ප්‍රාර්ථනාව වන්නේ ආදරය සහ ජීවිතයේ සමබරතාවය ගැන නේද? පහුගිය කාලේ ඔයා මොනතරම් නම් පීඩනයක් වින්දාද? ඔයා අනිත් අයට පණ වගේ ආදරය කළා. හැමෝටම උදව් කළා. ඒත් අවසානයේදී ඒ අය ඔයාව තේරුම් ගත්තේ නැහැ. ඔයාගේ හිතේ තිබුණු හැම ආදරයක්ම හැම විශ්වාසයක්ම බිඳිලා ගියා. පවුලේ අය සමග හෝ ආදරවන්තයා සමග ඇති වූ ගැටුම් නිසා ඔයාගේ හිත ඇතුළින්ම බිඳිලා ගියා. රැට තනිවම කොච්චරනම් කඳුළු සැලුවාද? හැබැයි මේ 22 හරහා ඔබේ දේවදූතයන් අද ඔබට පවසන මුල්ම දේ තමයි බය වෙන්න එපා කියන එක. ඔබ තෝරාගත්ත මේ සංකේතය පවසන්නේ ඔබේ ජීවිතේ ඊළඟට සිදුවන ලොකුම පෙරළිය වන්නේ බිඳුණු සම්බන්ධතා සුවපත් වීමයි. ඔබ වටා මහා විශාල දිව්‍යමය ආරක්ෂක පලිහක් නිර්මාණය වෙනවා. ඔබව රිදවන්න, ඔබේ දියුණුව නවත්තන්න හදන කිසිම කෙනෙකුට මින් ඉදිරියට ඔබට අතක්වත් තියන්න බෑ. එපමණක් නොවේ, ඔබට ඇත්තටම ආදරය කරන, ඔබට ගෞරව කරන, ඔබේ කඳුලක වටිනාකම දන්නා නිවැරදි පුද්ගලයින් ඔබේ ජීවිතයට ඇතුළු වෙනවා. දේවදූතයන් ඔබට පවසන තවත් රහසක් තියෙනවා. පළමුව ඔබට ආදරය කරන්න. ඔබ හරි පාරේ යන තාක්කල් කිසිම කෙනෙකුට ඔබව පරාජය කරන්න බෑ. දැන් ඒ මහා දිව්‍යමය රැකවරණය ඔබේ ආත්මයට ඇතුළු කර ගනිමින් මේ වචන මෙනෙහි කරන්න. මගේ හිත සුවපත් වී ඇත. මම විශ්වීය ආරක්ෂාව යටතේ සිටිමි. මගේ හිත සුවපත් වී ඇත. මම විශ්වීය ආරක්ෂාව යටතේ සිටිමි. ඔබ තෝරාගත්තේ ඒ මහා බලගතු 555 හරි 555 හරි නම් සොඳුරු ආත්මයනි, ඔබේ හදවතේ තියෙන ලොකුම ප්‍රාර්ථනාව වන්නේ ඔබේ රැකවරණය සහ සතුරු කරදරවලින් නිදහස් වීම ගැන නේද? පහුගිය කාලේ ඔබට දැනුණා නේද ඔබ කොයි පැත්තට හැරුණත් බාධා විතරයි කියලා? ඔබට රහසින් ඊර්ෂ්‍යා කරන, ඔබේ දියුණුව දරා ගන්න බැරි අය ඔබට වල කපනවා. ඇස් වහා, කට වහා හෝ කවුරු හරි කළ අඳුරු බලවේගයක් නිසා ඔබේ ජීවිතය එක තැන පල් වෙනවා වගේ ඔබට දැනුණා. නීතිමය ප්‍රශ්න හෝ සෞඛ්‍ය ප්‍රශ්න නිසා ඔයාගේ හිතේ තිබුණු සාමය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. මාව ආරක්ෂා කරන්න කවුරුත් නැහැ කියලා හිතලා ඔයා බයෙන්, පීඩනයෙන් හිටියා. හැබැයි මේ 555 හරහා ඔබේ දේවදූතයන් අද ඔබට පවසන මුල්ම දේ තමයි බය වෙන්න එපා කියන එක. ඔබ තෝරාගත්ත මේ සංකේතය පවසන්නේ ඔබේ ජීවිතේ ඊළඟට සිදුවන ලොකුම පෙරළිය වන්නේ මහා කර්ම දොරටුවක් විවෘත වීමයි. ඔබ ඉදිරියේ තිබුණු හැම නීතිමය ප්‍රශ්නයක්ම, හැම ගැටලුවක්ම ජයග්‍රාහී ලෙස විසඳෙනවා. ඔබව රිදවපු ඒ හැම අඳුරු බලවේගයක්ම සුණු විසුණු වෙලා යනවා. ඔබව රිදවපු හැම කෙනෙක්ටම කර්මයේ බලයෙන් නිවැරදි දඬුවම් ලැබෙනවා. ඔබව ආරක්ෂා කරන්න දෙවියන් දැන් සූදානම්. ඔබ දැන් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. විශ්වය ඔබට පවසන තවත් රහසක් තියෙනවා. පරණ දේවල් අතහැරලා ඉදිරියටම යන්න. ඔබේ සාර්ථකත්වය තවත් කෙනෙක්ගේ ජීවිතය ආලෝකමත් කරන එකක් වේවා. දැන් මේ මහා දිව්‍යමය රැකවරණය ඔබේ ආත්මයට ඇතුළු කර ගනිමින් මේ වචන මෙනෙහි කරන්න. මම විශ්වීය ආරක්ෂාව යටතේ සිටිමි. මම ජයග්‍රාහීකෙක්මි. මම විශ්වීය ආරක්ෂාව යටතේ සිටිමි. මම ජයග්‍රාහීකෙක්මි. ආදරණීය සොඳුරු ආත්මයනි, අද ඔබ මේ ලැබූ පණිවිඩය දේවදූතයන් විසින් ඔබේ දෑතටම ගෙනවිත් දුන් දිව්‍යමය තෑග්ගක්. මෙතෙක් කල් වැසී තිබුණු ඔබේ සියලුම දොරටු අදින් පසු ඉටු වෙමින් පවතින බවට
විශ්ව මාතාව අද ඔබට සහතික වෙනවා. මේ මහා විශ්වීය අවසරය ඔබේ ජීවිතයේ සදාකාලික සත්‍යයක් බවට පත් කරගන්නට, ඔබේ යටිහිතට එය තදින්ම කාවද්දන්නට අතිශය ගෞරවනීය ලෙස මගේ ප්‍රාර්ථනාව අදම ඉටුවේ කියා පහලින් කමෙන්ට් කරලා සටහන් කරන්න. ඒ වගේම ඔබේ අඳුරුතම කාලයේදී ඔබව තනි නොකළ ඒ මහා විශ්වමාතාවට ඔබේ කෘතවේදීත්වය විශ්වමාතාවට ස්තුතියි කියලා හදවතින්ම සටහන් කරන්න. මේ වීඩියෝව ඔබේ ආදරණීයන් අතරේ ෂෙයා කරන්න. ඔබ තව කෙනෙක්ගේ ප්‍රාර්ථනාව ඉටු කරන ඒ උදව්ව ඔබේ ජීවිතය තවත් ආලෝකමත් කරාවී. අපේ මේ විශ්ව පණිවිඩ පවුලට එකතු වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සියලු ප්‍රාර්ථනා ඉටු වූ දුකෙන් තොර සෞභාග්‍යයෙන් පිරුණු සුන්දර අනාගතයක් වේවා. විශ්ව මාතාවගේ පිහිටයි.